ගොඩක් vlogs වලින් මම දකින්නේ පීඨ නාමය සහ අර සරසයි පුදුම හත ගැන විතරනේ වීඩියෝස් දාන්නේ. ඉතින් මම දාන්නේ කැම්පස් එකේ තියෙන පරිසරයේ සුන්දරත්වය පුළුවන් තරම් ඔයාලට පෙන්නන්න. ඉතින් අර හැමදාම කියන සාම්ප්‍රදායික පුදුම හතයි අර අපි පෙන්නන හැමදේටම එහා ගිහිල්ලා පරිසරය ගැන ලොකු වටපිටාවක් ඔයාලට දෙන්න තමයි මට ඇත්තට guys vlog එක දිග vlog එකක් ගේන්න කියලා හිතියේ ඇත්තටම වහිනවා මම කොඩයක්වත් තරංග ආවේ නැහැ Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද ඔයාලව එක්කන් යන්නේ කැම්පස් එක ඇතුලේ තියෙන කැම්පස් එක ඇතුළට වෙන්න තියෙන කැලේ පැත්තට. ඉතින් අද මේ ගමන යන්නේ මම තනියම. අද මගේ යාළුවෝ නැහැ. ඉතින් ඔයාලත් එක්ක අපි ගිහින් බලමු මේ කැලේ තියෙන සුන්දරත්වය. ඉතින් වීඩියෝ එක skip නොකර බලන්න. ඔයාලගේ තව යාළුවෝ ඉන්නවනේ යාළුවාට share කරන්න, subscribe පාරක් දාන්න. දාලා බලමු මාත් එක්ක එකතු වෙලා මේ ස්වභාව සුන්දරත්වය විඳින්න අද යමු. ගොඩක් vlogs වලින් මම දකින්නේ පීඨ නාමය සහ අර සරසයි පුදුම හත ගැන විතරනේ වීඩියෝස් දාන්නේ. ඉතින් මම දාන්නේ කැම්පස් එකේ තියෙන පරිසරයේ සුන්දරත්වය පුළුවන් තරම් ඔයාලට පෙන්නන්න. ඉතින් අර හැමදාම කියන සාම්ප්‍රදායික පුදුම හතයි අර අපි පෙන්නන හැමදේටම එහා ගිහිල්ලා පරිසරය ගැන ලොකු වටපිටාවක් ඔයාලට දෙන්න තමයි මට ඇත්තටම ඕනි කරන්නේ. ඉතින් ඉස්සරහටත් මේවා ගේනවා. දිගටම දැන් vlog එක බලන්න. මේ වගේ විශාල රූස්ස ගස් තියෙන්නේ මේ හරියේ. එනම ලස්සනයි. ඔයාලට පේනවා මේ හරිය තමයි ගයිස් අර කොටි එහෙම ඉන්නේ. කොටි කියන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න දිවියෝ ඉන්නේ. ඉතින් ඒ කට්ටිය මේ හරිය තමයි ගැවසෙන්නේ. සමහර විට දිවියේ සෙට් වෙන්න පුළුවන්. දිවියේ සෙට් වුණොත් ඉතින් අවසානයේ තමයි. ඔයාලට කියන්න මේ හරිය මාර සත්ව විශේෂ ගොඩක් ඉන්නේ. අපි කැම්පස් එකේ සමහර ඔය සූලොජි කරන කට්ටිය එහෙම මේකට එනවා වගේ විශේෂ සර්ප විශේෂ තව ශීරපා විශේෂ වගේ සත්ව විශේෂ නිරීක්ෂණය කරන්න. ඒ වගේම බොට්නි කරන අයට එහෙම මේ පැත්තේ තියෙන ශාකු විදත්වයෙන් ඉතාම අනුුණයි. ඒ වගේ ගොඩක් දේවල් මේ හරිය තියෙනවා. ඔයාලට පේනවා ඇති බැලු අත තියෙන්නේ කොළ පාටට දිස්සෙන ලස්සන මනරම් පරිසරයක්. පේනවනේ. ඔයාලට පේනවා ඉතා විශාල ගලක් මේ තියෙන්නේ. ඔන්න මේ ගහ වැල ගිහිලා තියෙන්නේ අරකට තදට බැඳිලා. පේනවනේ. ඔයාලට පේනවද දන්නේ නැහැ යටින් ගලාගෙන යන්නේ ලස්සන දොළ පාරක්. මම හිතනවා සද්ද ඇහෙන්නේ නැති කියලා. ඉතින් මේ හරිය පට්ට කූඩැල්ල ගොඩක් ඉන්නවා. يعني කැලේට පොඩ්ඩක් අඩිය තිබ්බොත් අනිවාර්යෙන් කෝඩැල්ල දෙන්නෙන් තුන් දෙනෙක් එල්ලෙනවම. ඉතින් guys මේ තියෙන්නේ සුන්දර පරිසර පද්ධතියක්. ඔයාලට කියන්න තියෙන්නේ මේ වගේ පරිසර පද්ධති අපි විඳින්න ඕනි. ඒ වගේම අපි මේවා ආරක්ෂා කරගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති ලස්සන දියල්ලක් තියෙනවා. හැබැයි මේ අතරින් පතරත් එහෙන් මෙහෙන් ප්ලාස්ටික් බෝතල් ඒවා මේවා දාලා තියෙනවා.
ඉතින් එහෙම දාන්න එපා මං කියන්නේ. මොකද මේ අපේ පරිසරය අපි හොඳට රැක ගන්න ඕනේ. ඉතින් එහෙම දාන්න නැතුව මේ වගේ පරිසරයක් විඳින්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් අපි බලමු තවදුරටත් කොහොමද මේ දොළ පාරේ තියෙන සුන්දරත්වය කියලා. අපි බලමු. ඉතින් ඔයාලට කියන්නේ ඔයාලත් රැකියාව හින්දා හෝ අධ්‍යාපන කටයුතු හින්දා හෝ මොනම හේතුවක් නිසා හරි ප්‍රෙෂර් එකකට පත් වෙලා පීඩනයකට පත් වෙලා ඉන්නන ඔයාලා පොඩ්ඩක් පරිසරයට කියන්නේ එළියට බහලා පොඩ්ඩක් පරිසරයේ සුන්දරත්වය ගහකොළ වල ශබ්ද සතා සිව්පා වගේ ශබ්ද ඇතුළු විවිධ දේවල් අපිට පරිසරයට බැස්සම පස්සේ කියන්නේ එළියට බැස්සට පස්සේ අපිට ඒවා විඳලා අපේ අර තියෙන ප්‍රෙෂර් එක මානසික ආතතිය වගේ දේවල් අපිට මගහැර ගන්න පුළුවන්. ඉතින් දැන් කාලේ ගොඩක් අයගේ ඒක ගොඩක් අඩුයි. පරිසරය විඳිනවා කියන එක අඩුයි. මොකද ෆෝන් එකේමනේ හැමෝම. ඉතින් මම ඔයාලට යෝජනා කරනවා අපේ ශ්‍රී ලංකාවේ තියෙන ඔයාලා ගෙවල් ළඟ තියෙන හරි කොහේ හරි කමන්නේ තියෙන පරිසර පද්ධතියකට පොඩ්ඩක් බහැලා ඒවත් එක්ක ජීවත් වෙන්න බලන්න. එතකොට අපිට තියෙන මානසික පීඩනය වගේ ගොඩක් දේවල් අනිවාර්යෙන් අඩු වෙනවා. ඉතින් මේ තියෙන ලස්සන මල් වර්ග තියෙනවා. ලස්සන කැලෑ මල් තියෙන්නේ guys. මම වර්ගේ නම් දන්නේ නැහැ. පොඩ්ඩක් ලං වෙලා බලමු මොනවද මල් වර්ග කියලා. නම දන්නා නම් ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න මල් වර්ගේ. පේනවනේ ගස් කොළන් සේරම පාරට නැමිලා තියෙන්නේ. මෙතන තව පොඩි දියල්ලක් වගේ එකක් තියෙනවා. මේක නම් මේ වැහි කාලෙට මේක නිකන් සක්‍රිය වෙනවා. කියන්නේ හින්න අර දරුණු ගණේ දියල්ලක් වගේ නෙමෙයි. නිකන් normally මීට වැඩි එනවා. මේ කාලේ නෑ. මේ හරිය වලි කුකුල්ලු වල්ලූරු අර පොඩි මෝ జాතියක් ඉන්න මොකද ඕල් මෝ කියලා. අන්නේ මෝ කොටි කියන්නේ දිවියෝ වගේ නොයෙකුත් සත්ත්ව විශේෂ දැක බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එකේදී කැලේ ඇතුළට යන්න නැහැ මම. මොකද කැලේ ඇතුළට යන්න පුළුවන් සුදුසු ඇඳුමකින් නෙමෙයි අද මම ආවේ. ඉතින් ඒ වගේ වීඩියෝ එකක් දානවා අනිවාර්යෙන් ඉස්සරහට. මෙහි
පෙරහදිනේ කැලේ ඇතුළට ගිහිල්ලා ඒකේ සුන්දරත්වය වීඩියෝ එක. හැබැයි මේකෙදි කැලේ ඇතුළට යන්න ඔයාලට යම්කිසි අයිඩියා එකක් ගන්න පුළුවන් මේ දෙපැත්තේ තියෙන අසිරිය බලලා. මේ ඔයාලට පේන්නේ දිට්ටා සුලිකුණාටුවේදී කැඩිච්ච ගස්. මේ ගල් එහෙම සමහරක් ඒවා මේ පාර බ්ලොක් වෙලා තිබි පෙරලිලා ඔයාලට පේනවා ඇති මේ පාර කැඩිලා ගිහින් තියෙනවා මේ ගල් වැටිලා. දැන් නම් ඒව අයින් කරලා තියෙන්නේ. ඉන්න විශාල ගල් තියෙන්නේ. බලන්න තියෙන සුන්දරත්වය ඉතින් මේ වගේ ලස්සන සුන්දර සරසවියක පරිසරයත් එක්ක ජීවත් වෙලා අධ්‍යාපනය ලබන්න තියෙන වාසනාව ලබා ගන්න කියලා ඒ වාසනාව ලබා ගන්න කියන්නේ ඔයාලා මහන්සි වෙලා පාඩම් කරලා තමයි ඉතින් මේ තැනට එන්න ඕනේ. ඉතින් එහෙම මේ පරිසරයත් එක්ක ඉගෙන ගන්න ලැබෙන එකත් වෙනම වාසනාවක්. ඉතින් ඒක ඇචීව් කරගන්න එක ඔයාලා සතු වගකීමක්. මහන්සි වුණොත් කරන්න බැරි දෙයක් නැහැ. ගොඩක් අයගේ හීනය තමයි පේරාදෙනිය වගේ සුන්දර සරසවියකට ඇතුළු වෙලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න එක. ඉතින් මේක බලන මේක සාමාන්‍ය මගේ ෆෑන් බේස් එකේ ඉන්නවනේ පේරාදෙනිය කැම්පස් එකට එන්න බලාගෙන ඉන්න සෙට් එක කමෙන්ට් කරන. ඉතින් ඒ කට්ටියට කියන්න තියෙන්නේ කොහොම හරි පාඩම් කරලා මහන්සි වෙලා එක්සෑම් එක ගොඩ දාගෙන එන්න ඇවිල්ලා ඉගෙන ගන්න. වෛද්‍ය පීඨයේද ඉංජිනේරු පීඨයේද සයන්ස් එකද HS එකද කොහේ හරි කමක් නැහැ. ඔයාලා ඇවිල්ලා ඉගෙනගෙන මෙතනින් ජීවිතේ ගොඩ දාගන්න. මෙතනින් ජීවිතේ ගොඩ දාගත්ත අය ඕන තරම් ඉන්නවා. ඉතින් ඔයාලා try කරන්න උත්සාහ කරොත් කරන්න බැරි දෙයක් නැහැ. guys vlog එක දිග vlog එකක් ගේන්න කියලා හිතියේ ඇත්තරම වහිනවා. මං කොඩයක්වත් අරන් ආවේ නැහැ. ඒ හින්දා අද වීඩියෝ එක මෙතනින් නවත්තන්න වෙනවා. ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. සෝරි ලොකු වීඩියෝ එකක් ගේන්න හිටියේ කරන්න වෙන්නේ නැහැ. වහිනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් අදට සමු ගන්නවා. බයි.